Hello friends, welcome back to my Himrajina YouTube channel. Himrajina Flower House. ඉතින් මටත් වචන පැටලෙනවා. එන්න බලන්න ලස්සන ඇන්තූරියම් මල්. අපේ ගාව අර මල් జాති විතර නෙමෙයි මේ ඇන්තූරියම් මලුත් තිබ්බා මට ඒක කියන්න අමතකුණා. පෙන්නන්න අමතකුණා. මෙන්න තව මලක්. මේ තව මල් තියෙනවා. මෙන්න විවිධවත් එක එක මල් జాති තියෙනවා අපේ ගාව. මෙන්න මේ ලස්සන මල්. තව ඇන්තූරියම් මල් අපේ ගාව තියෙනවා. තව මේ බෝගන්විලාද ඔය තියෙනවා මට මතක නෑ නම් දන්නේ. ඇන්තූරියම් වගාවත් අපේ ගාව තියෙනවා. මේක වගේ පුංචි යවත්තක්. කෙලිම පුංචි ලොකුත් නෑ. ඉතින් ලොකු කරගන්න පස්සේ බලමු. විවිධ වර්ගයේ ඇන්තූරියම් මෙතන තියෙනවා. සුදු පාටද රතු පාටද කියලා නෑ. ඒ පාට හැම જાතියෙම ඇන්තූරියම් තියෙනවා. ලස්සනයිනේ ඔයගොල්ලන්ට. ඉස්සරහට අපි ඔන්ලයින් කරන්න තමයි බලන්නේ. ඔන්ලයින් කරලා ඔයගොල්ලන්ට විකුණන්න පවා සලස්සනවා. මේ දැම්ම අපි ඒ වගේ පටන් ගන්නෑ. අපි තව ටිකක් දවස් යද්දි මේ ඒ වගේ පටන් ගන්නවා. මේ ලස්සන ඇන්තූරියම් පැල් මම අර කලිනුත් වීඩියෝක් දාලා තිබ්බේ මේ ලස්සන පැල වර්ග තියෙනවා. එන්න තව පැල වර්ග. ෂේප් එක ඇවිදගෙන ඔයගොල්ලන්ට ලස්සනයි පෙන්නේ. මේ තව එක එක ගස් වර්ගයක් තියෙනවා. ඒවා මම පස්සේ පෙන්නන්න ඔයගොල්ලන්ට ඔක්කොම. එන්න ඒකේ ඔයගොල්ලෝ මට කියන්නත් ඕන සුදු පාට විතරක් නෙමෙයි. මෙතන ලොකු ඒවා තියෙනවා මේ. ලොකු ඒවා. ලොකු මේ නැටි තියෙන ඒවා තියෙනවා. විවිධාකාර ඒවා තියෙන අපේ ගාව. එනින්න එන්න කොළ පාට ඒවා පවා තියෙන අපේ ගාව. මේ සුදු කොළ. එක්කනේ ලස්සනයි නෙමෙයිම. ඉතින් මල් නම් මල් හිමරජින ෆ්ලවර් හවුස්. කෙලින්ම টොප් බඩු. ඔක තියා දෙකලා තියා රෝස පාට ඒවා. අපේ ගාව රෝස පාට ඒවා පවා තියෙනවා. මෙන්න ලස්සන. රතු පාට පවා තියෙනවා. ඒකේ උඩ. තාත් රෝස පාට ඒවා තියෙනවා. එකක් දෙකක් නෙමෙයි. ඇති වෙන්න මල් වර්ග පිරුණු තැනක් තමයි මේ හිමරජින ෆ්ලවර් හවුස් කියන්නේ. කෙලින්ම අපිට ඕන කෙලින්ම සබ්ස්ක්‍රයිබ් ලා මේ රැෂ්ය ගහන්න කෙලින්ම. අපි ෂේප් එකේ මේ බලන්නකෝ. නිකන් මේ ඒ වගේ ඇන්තූරියම් පැල දෙකල් තියෙන මෙන්න අමුතු මල් జాති පවා තියෙනවා මේ හිමරජින ෆ්ලවර් හවුස් ගේ. මේ වීඩියෝ බලන්නේ ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරන්න නැතුවද? මොකක්ද අනේ කෙලින්ම සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්නකෝ. නැත්තම් ගෙදරට ඇවිල්ලා කනේ පාරක් ගහනවා. ඒක දැනගන්න. මෙහෙම කිව්වට මං හරි දැනුනේ. ඒ දැනගන්න. අන්න මේ අමුතු මලන්නේ. අමුතු මල්. කෙලින්ම මෙන්න තව මලක්. ඕලොත් අපිට සපෝට් එකක් දෙන්න සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ලයික් පාරක් දාලා අපිට මේ සපෝට් එකක් දෙන්න. ඉතින් ඕගොල්ලෝ මෙන්න තව ලොකු මලක්. මෙන්න තව එක මල්. මෙන්න මේ තව ලොකු මල්. එක ලොකු මල් තියෙනවා. මෙන්න තව මල්. මෙන්න තව අපි පින්නන්න හදන්නේ අපේ තව ලස්සන මල්. අපේ ලස්සන මල්. දැක්කනේ අපේ ලස්සන මල් අරගෙන තියෙන කෙලින්ම. කෙලින්ම ලස්සන මල් දැන් මම ඔක්කොම වැදින්න මේ ඔයගොල්ලන්ට පෙන්නන්න හදන්නේ. දැන් ඔයගොල්ලන්ට පෙන්නන්න හදන්නේ ඔක්කොම වැදින්න. ඉන්න ලස්සන හිමරජින ෆ්ලවර් හවුස් එකේ ලස්සන ඒවත් තමයි මේ හිමරජින ෆ්ලවර් හවුස් කියන්නේ. හරිම ලස්සනයි. මේ හරිම ලස්සනයි කියලා නෑ. හරිම කට්ටියත් එක්ක ඔක්කොම සපෝට් කරන්න. ඔයගොල්ලෝ පුළුවන් තරම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කට්ටිය ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ඔක්කොම කරන්න. ඔයගොල්ලෝ හිතනදී කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඔදේ සබස්ක්‍රයිබ් කරන ඔදේ